කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම අයබෝවන් කියලා පිළිගන්නවා අපේ Inside Movie YouTube channel එකට. ඉතින් අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ වෙනස්ම විදිහේ ස්ටෝරි එකක් තියෙන අති සුපිරිම ගණයේ හොලිවුඩ් මූවි එකක්. ඒ තමයි 2017 අවුරුද්දේ රිලීස් වෙලා ලෝකේ පුරාම අතිශය ජනප්‍රිය වුණ Hunt in Emma කියන මූවි එක. ආරාධනා කරනවා හැමෝටම ෆිල්ම් එකේ ස්ටෝරි එක අවසාන විනාඩිය දෙකම බලන්න එන්න කියලා. ඒ වගේම තමයි තාමත් අපිව subscribe කරන්න මගේ අරුණු කෙනෙක් ඉන්නවා නම් දැන්ම channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් on කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි කෙලින්ම මූවි එකේ ස්ටෝරි එක පැත්තට යමු. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ දොර බැහැර පාසලක උගන්වන එමා කියන ගර්ල්ලා. ඉස්කෝලේ නිවාඩුවට කලින් අද අන්තිම දවසේ හින්දා මේ වෙලාවේ එමා යාගේ ක්ලාස් එකේ ළමයිට කියනවා නිවාඩුව හොඳින් සතුටින් ගත කරලා ආපහු මාසෙකින් හම්බ වෙමු කියලා. එහෙම කියලා ක්ලාස් එකේ ළමයි ගියාට පස්සේ එමා ටිකක් අවුලෙන් ඉන්නවා කියලා අපිට වෙන්නනවා. ඒකට හේතුව තමයි එමා පොඩි රණ්ඩුවක් දාගෙන එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක තරහ වෙලා. අන්න ඒ හින්දාමයි මෙයා දැන් තීරණය කරලා තියෙන්නේ මේ බාර නිවාඩුවට බෝයිෆ්‍රෙන්ඩ් එක්ක යන්නේ නැතුව තාත්තව බලන්න ගම යනවා කියලා. දැන් එමා ඉස්කෝලෙන් යන්න හදද්දී රිසෙප්ෂන් එකේ හිටපු ගර්ල් බෑග් එකක් දෙනවා එයාගේ නංගි කෙනෙක් ඇවිල්ලා ඒ බෑග් එක දීලා ගියා කියලා. බෑග් එකේ තිබුණ කැම්පින් කරන්න පාවිච්චි කරන අයිටම් වගේක්. එමා ඒ බෑග් එකත් අරගෙන එතනින් යන්න පිටත් වෙනවත් එක්කම අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා වාහනයකට බඩු වගේක් පටවන හොරු කල්ලියක සෙට් එකක්. හොරු සෙට් එකේ ලීඩ් තමයි බොස්මන්. මෑන් දැන් එයාගේ කට්ටියට කියනවා එයාලට යන්න තියෙන පාරේ පොලිස් චෙක් පොයින්ට් තියෙන හින්දා වෑන් එකේ තියෙන මත්ද්‍රව්‍ය තොගය ගොඩක් පරිස්සම් කරන්න වෙනවා කියලා. මොකද බැරි වෙලාවත් ඒව අහුනොත් එහෙම එයාලට ලොකු පාඩුවක් වෙනවා කියලා තමයි මෑන් කියන්නේ. ඒ අතරේ එමා යන්න පිටත් වෙලා ටික වෙලාවක් යද්දී එයාගේ තාත්තා කෝල් කරලා අහනවා ගෙදර එන්න තව කොච්චර වෙලාවක් යයිද කියලා. මොකද මේ එමාගේ තාත්තා ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතනවා. වැඩියෙන්ම එමාගේ ආරක්ෂාව ගැන. එමා තාත්තට කියනවා තව පැය 6ක් වගේ යද්දී ගෙදරටම එන්න පුළුවන් වෙයි කියලා. ඒ විදිහට තාත්තත් එක්ක කතා කරලා කෝල් එක කට් කරනවත් එක්කම මෙයාට මැසේජ් එකක් එනවා එයාගේ අර තරහ වෙලා ඉන්න බෝයිෆ්‍රෙන්ඩ්ගේ. මැසේජ් එකේ තිබුණේ වෙච්ච සිද්ධියට සමාව දෙන්න කියලා. හැබැයි ඒක දකින්නවත් එක්කම එමාට කේන්ති ගිහිල්ලා පාර අයිනෙන්ම වාහනේ නතර කරනවා. ඒකල රිප්ලයි එකක් දානවා ඔයාට මං කියන විදිහට ඉන්න බෑ නම් එහෙම මේ සම්බන්ධය දැම්මම නතර කරමු කියලා. ඇත්තටම රණ්ඩුවට හේතුව තමයි මෙයාගේ බෝයිෆ්‍රෙන්ඩ් කලින් දවසේ ක්ලබ් එකකදී හොඳටම බීලා රණ්ඩුවක් දාගෙන. එමා කියන්නේ ඒ වගේ රණ්ඩු වලට කැමති කෙනෙක් නැති හින්දා තමයි දෙන්න අතර මේ වගේ විරසකයක් ඇති වෙලා තියෙන්නේ. ඔයා මං කියන විදිහට ඉන්නවද එහෙම නැත්නම් මේ සම්බන්ධය නතර කරනවද කියලා තීරණයක් ගන්න කියලා අන්තිමට එමා කෝල් එක කට් කරලා ආපහු ගමන පටන් ගන්නවා. මේ වෙලාවේ හොරු සෙට් එක මත්ද්‍රව්‍ය පටවපු වෑන් එකේ යන ගමන් එද්දී පාර අයිනේ හිටපු පොලිස් නිලධාරියෙක් මෙයාලගේ වාහනේ නතර කරනවා. ෆිට් කියන බෝයි තමයි වෑන් එකේ ඩ්‍රයිවර් විදිහට හිටියේ. මෑන් හොරු කල්ලියත් එක්ක එකතු වෙලා තියෙන්නේ හරියටම දවස් 2-3කට කලින්. මේ හින්දා පොලිස් නිලධාරියා මේ වෙලාවේ ෆිට්ගෙන් වාහනේ ලියේ කියවිලි ඉල්ලද්දී පොර ටිකක් බය වුණු හින්දා පොලිස් නිලධාරියාට මේ ගැන සැකයක් ඇති වෙනවා. එයා අහනවා වාහනේ මොනවද අරගෙන යන්නේ කියලා. ෆිට් උත්තරයක් දෙන්න කලින් බොස්මන් පොලිස් නිලධාරියාට කියනවා එයාලා කට්ටිය ගෙදරක වැඩකට යන ගමන් ඉන්න කියලා. ඒකට ඕන කරන ටූල්ස් වගේක් තමයි වෑන් එකේ අරන් යන්න කියලා කියනවා. ඒත් එක්කම දැන් තවත් වාහනයක් මෙතනට ඇවිල්ලා එයාලා පොලිස් නිලධාරියාට කතා කරනවා හොටෙල් එකකට යන පාරක් දැනගන්න. ඇත්තටම ඒ කට්ටියත් මේ හොරු සෙට් එකේම කට්ටියක්. පොලිස් නිලධාරියාගේ අවධානය වෙනස් කරන්නයි යාලා මේ වගේ දෙයක් කරන්නේ. දැන් හැබැයි පොලිස් නිලධාරියාට මේ ගැන තේරිලා වෑන් එක බලෙන් වගේ චෙක් කරන්න හදනකොට කට්ටිය වාහන වලින් එළියට බහලා පොලිස් නිලධාරියාට තුවක්කුවක් දික් කරනවා. ඒ වගේම ටීම් එකේ බේස් කියන මෑන් පිටිපස්සෙන් ඇවිල්ලා පොලිස් නිලධාරියාගේ ඔළුවට පාරක් ගැහුවට පස්සේ කට්ටිය පොලිස් නිලධාරියාව වාහනයට දාගෙන පාළු ප්ලේස් එකකට අරගෙන යනවා එයාව මරලා දාන්න කියලා කතා වෙලා. මේ වෙලාවේ එමත් මේ පාරෙන්ම තමයි එන ගමන් හිටියේ. දැන් කොහමද එයා ගොඩක් වේගෙන් වාහනේ ඩ්‍රයිව් කරගෙන ආපු හින්දා වාහනේ රේඩියෝ එක ගොඩක් රත් වෙලා වාහනේ අතරමඟ නතර වෙනවා. එමා මුලින්ම කරන්නේ මෙකැනික් කෙනෙක්ට කතා කරන්න පුළුවන්ද කියලා ෆෝන් එක චෙක් කරලා බලනවා. හැබැයි අවාසනාවකට ෆෝන් එකට සිග්නල් තිබුණේ නැහැ. ඒ අතරේ හොරු සෙට් එක දැන් පොලිස් නිලධාරියාව පාළු ප්ලේස් එකකට අරගෙන ආවට පස්සේ එයාව මරලා දාන්න තමයි ලෑස්ති කරන්නේ. ෆිට්ින්ද තමයි එයාලා මේ වගේ කරදරයක වැටුණ කියලා බොස්මන් ෆිට් කියනවා පොලිස් නිලධාරියාට වෙඩි තියන්න කියලා. හැබැයි කොල්ලා මීට කලින් කවදාවත් මේ විදිහට මිනිහෙක්ව මරපු කෙනෙක් නෙමෙයි. එයා දැන් වෙඩි තියන්න බය වෙනවා වගේම තුවක්කුව අල්ලගත්ත විදිහෙම බොස්මන් දැනගන්නවා ෆිට් මීට කලින් අඩුම ගානේ තුවක්කුවක් අල්ලලාවත් නැහැ කියලා. ඒ හින්දා එයා ආයෙත් ෆිට් කියනවා පොලිස් කාර්යයට වෙඩි තියන්න කලින් මේ වෙලාවෙම හරියට වෙඩි තියන විදිය ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ ෆිට් මුලින්ම ටිකක් දුරකට වෙන්න තිබ්බ ගලකට එම්ම කරගෙන ඒ ගලට වෙඩි තියද්දී ඒ වෙඩි සද්ද එමාටත් දැනෙනවා. සද්ද මොකද්ද කියලා බලන්න එයා සද්ද ඇහුන පැත්තට මීටර් 400ක් වගේ ඇවිදගෙන යනවා. එහෙම බලද්දි තමයි එයා දකින්නේ හොරු සෙට් එකක් එකතු වෙලා පොලිස් නිලධාරියාව ඝාතනය කරන්න හදනවා කියලා. ෆිට් පළවෙනි පාරට පොලිස් නිලධාරියාගේ උරහිසට වෙඩි තියද්දී එමත් හොඳටම කලබල වෙලා එයාගේ අතේ තිබුණ වතුර බෝතලයක් බිම වැටිලා බිඳෙනවා.
මේක අර හොරු සෙට් එක දකිනවා වගේම එයාලා කට්ටිය ඉක්මනටම එමාව අල්ල ගන්න එයාගේ පස්සෙනුත් පන්නන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ නම් එමාට වැඩිදුරක් ඒ විදිහට යන්න පුළුවන් වුණේ නැහැ. කට්ටිය ලේසියෙන්ම එයාව අල්ලගෙන පොලිස් නිලධාරියා හිටපු ප්ලේස් එකට අරගෙන ආවට පස්සේ බොස්මන් කට්ටියට කියනවා දැන් අපිට මේකවත් මරන්න වෙනවා කියලා. හැබැයි ඒත් එක්කම එතන හිටපු බොයිලා කියන බෝයි අනිත් අයට කියනවා කෙල්ලව නිකම් මේ විදිහට මරලා දාන්න නැතුව අපි කට්ටිය එකතු වෙලා කෙල්ලව පාවිච්චි කරලා අන්තිමට මරමු කියලා. බොස්මනුත් ඒකට අවසර දෙනවා. හැබැයි මෑන් කියනවා කෙල්ලව පළවෙනි පාරට යූස් කරන කෙනාට තමයි අන්තිමට කෙල්ලව මරලා දාන්න වෙන්නේ කියලා. කට්ටියම එහෙම කරමු කියලා කතා වෙද්දී අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා පොලිස් නිලධාරියාට කලින් වැඩි තිබ්බත් එයා තාමත් මැරිලා නැහැ. එයා හිමීට බඩ ගාගෙන පොලිස් කායක ළඟට ලං වෙනවා. මේ වෙලාවේ බොයිලා තමයි එමාව මරන්නම් කියලා කැමති වෙලා පළවෙනි පාර එයාව යූස් කරන්න අනිත් කට්ටියගෙන් සයිඩ් එකකට අරගෙන යන්නේ. හැබැයි එයා එමාගේ එක අතකට මාංචු දාලා වැඩේ පටන් ගන්න හදනකොටම අර පොලිස් නිලධාරියා පොලිස් කායක ඇතුළට ගොඩ වෙලා එතනින් පැනලා යන්න හදනවා. අනිත් හැමෝම මේ පස්සෙන් දුවගෙන යන ගමන් කායකට වෙඩි තියද්දී බොස්මන් එයාගේ ස්නයිපර් එක අරගෙන ඒකෙන් ෂූට් කරලා පොලිස් නිලධාරියාව මරලම දානවා. ඔය කලබලයේ අතරේදී එමාට පුළුවන් වෙනවා එයාගේ අත්වල දාලා තිබුණ මාංචු වලින් ගැලවෙන්න. එහෙම කරලා එයාත් ෂේප් එකේ එතනින් පැනගෙන ආපහු එන්නේ එයාගේ කායක කැල්ලා තිබුණ ප්ලේස් එකට. ඒ ඇවිල්ලා කායකේ තිබුණ බෑග් එකකුත් අරගෙන පුළුවන් තරම් වේගෙන් එතනින් දුවන්න පටන් ගන්නවා. ටික වෙලාවකට පස්සේ තමයි ආපහු අර එමා හිටපු දැනට ආපු බොයිලා දැනගන්නේ කෙල්ල අත්වලට දාලා තිබ්බ මාංචුන් ගලවගෙන පැනලා ගිහිල්ලා කියලා. මෑන් ඒ වෙලාවෙම බොස්මන්ට මේ ගැන කිව්වට පස්සේ බොස්මන්ටත් හොඳටම කේන්ති ගිහිල්ලා බොයිලට කනට පාරක් ගහනවා. මොකද පොර තමයි යෝජනාවක් කරේ කෙල්ලව නිකම්ම මල්ලා දාන්න නැතුව මේ වගේ දෙයක් කරමු කියලා. ඊට පස්සේ කොහොම හරි මෑන් ටීම් එකේ හැමෝටම වෝකි ටෝකි එක ගන්න දීලා කියනවා අපි බෙදලා ගිහිල්ලා කෙල්ලව හොයන්න පටන් ගමු කියලා. ඒ කිව්ව කාට හම්බුණත් මේ පාර කෙලින්ම මරලම දාන්න කියලා එයා කියනවා. ඒ අතර අපිට පෙන්නනවා එමා එනවා කිව්ව වෙලාව මේ වෙද්දි හොඳටම පහුවෙලා හින්දා එමාගේ තාත්තා ටිකක් කලබල වෙනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා හිතලා. එයා ටික වෙලාවක් පාර දිහා බලාගෙන ඉඳලා ෆෝන් එකට කෝල් කරලත් බලනවා. හැබැයි ඉතින් එමා හිටව පැත්තට සිග්නල් තිබුණේ නැති හින්දා මේ වෙලාවේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. දැන් කොහොම හරි එමා ගොඩක් දුර දුවගෙන ආවිල්ලා ගල් පර්වතයක් ළඟ නතර වෙලා හොඳට කල්පනා කරනවා මේකෙන් කොහොමද බේරිලා යන්නේ කියලා. ඒ වගේම එයාට පාවිච්චි කරන්න පුළුවන් මොනවා හරි තියනවද කියලා බෑග් එක චෙක් කරලා බලනවා. මේ වෙලාවේ බොස්මන් අතුරු සෙට් එක එමාගේ කායක හොයා ගන්නවා වගේම කායකයේ තිබුණ ලිපි ද්‍රව්‍ය වලින් කෙල්ලගේ නම මොකද්ද එයා ඉන්නේ කොහෙද වගේ දේවල් ගොඩක් විස්තර හොයා ගන්නවා. එතන ඉඳලා එමා ගියව පැත්තට අඩිපාරවල් වගේකුත් මෙයාලා දැක්කා. ඒක දැක්කට පස්සේ බොස්මන් එයාගේ ටීම් එකේ අනිත් අයටත් මේ නිවුස් එක දීලා ඒ සයිඩ් එක සර්ච් කරන්න කියලා කට්ටියටම කියනවා. වැඩි වෙලාවක් යන්න කලින් කොහොම හරි එමාටත් තේරුම් යනවා එයාගේ අඩිපාරවල් තියෙන හින්දා හොරු සෙට් එක ලේසියෙන්ම එයා පස්සෙන් පන්නනවා කියලා. ඒකට එයා කරන්නේ කට්ටියව රවට්ටන්න හිතාගෙන වෙනම පැත්තකට එයා ගියපු විදියට පෙන්වන්න බොරු අඩිපාරවල් වගේක් හදනවා. ඒ කරලා එයා වෙනම පැත්තකට තමයි ඇවිදගෙන යන්නේ. ඒ අතරේ දැන් මෙතන යන ගමන් හිටපු මිනිස්සෙක් එමාගේ කායක දැකලා එතන නතර කරලා බලනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. මේ මිනිස්සයා වෙන කවුරුත් නෙමෙයි එමාගේ තාත්තගේ හොඳම යාළුවෙක්. ඇතුළේ චෙක් කරාට පස්සේ මේක එමාගේ කියලා අඳුනගෙන එයා දෙතුන් පාරක්ම හයියෙන් නම කියලා කතා කරනවා. ඒත් හැබැයි කිසිම උත්තරයක් ආවේ නැති හින්දා මේ මිනිස්සයා එමාගේ තාත්තටත් මේ ගැන කියන්න එයාගේ ගෙදර පැත්තට වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. හොරු සෙට් එක මේ වෙලාවේ එමාගේ අඩිපාර දිගේ යද්දින් දැන් එමා හිතපු විදිහටම කට්ටියට හරි පාර මොකක්ද කියන එක හොයාගන්න අමාරු වෙනවා. අඩිපාර තුන් පැත්තකට බෙදලා තිබුණ හින්දා මෙයාලා ටීම් එක තුනට බෙදිලා දෙන්න ගානේ තමයි ඊළඟට එමා හොයන්න යන්න පිටත් වෙන්නේ. බොස්මන් කට්ටියට කියලා තිබුණේ කෙල්ල ගැන හොඩුවාවක් ලැබුණ ගමන්ම ඒ ගැන අනිත් අයට දැනුම් දෙන්න කියලා. එයාට තිබුණ මහන්සියත් එක්ක එමා වතුර ටැංකියක් ළඟින් නතර වුණාට පස්සේ බොයිලයි තවත් මරේකුයි තමයි එමාව මුලින්ම දකින්නේ. ගල්ල දැකපු ගාම අනිත් මරයා බොස්මන්ට කතා කරන්න හදද්දී බොයිලා එක නතර කරනවා. ඒගොල්ලෝ කියනවා මේකෙන් හින්දා අපි ගොඩක් කරදර වුණා. ඒ හින්දා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඊට පස්සේ කට්ටියව දැනුවත් කරමු කියලා එයා කියනවා. දෙන්නත් එක්ක එහෙම කතා වුණාට පස්සේ බොයිල් හිමීට එමා ළඟට ලං කරනවා. ඒ කරලා එයා එමාගේ දිහාට තුවක්කුවක් දෙක් කරලා මුලින්ම කරන්නේ අතේ තිබුණ වතුර බෝතලේ ඉල්ලගෙන වතුර ටිකක් බොනවා. ඊට පස්සේ මෑන් හිමීට ළඟට ඇවිල්ලා කරදර කරන්න පටන් ගත්තට පස්සේ එමා අඬන්න පටන් ගන්නවා එයාට මුකුත්ම කරන්න නැතුව යන්න දෙන්න කියලා. එහෙම දුන්නොත් එහෙම මේ ගැන කාටවත්ම කියන්නේ නැහැ කියලා එයා පොරොන්දු වෙනවා. හැබැයි බොයිලා එමා කියපු කිසිම දෙයක් ගණන් ගන්න නැතුව දිගටම එයාට කරදර කරන්න හදපු හින්දා එමා එකපාරටම බොයිලාගේ ඉනේ ගහගෙන තිබු පිහියක් උදුරලා අරගෙන ඒකෙන් යනලා කොල්ලව මරලම දානවා. මේ සිද්ධියත් එක්ක අපට එක දෙයක් නම් හොඳටම තේරුම් යනවා. ඒක තමයි ඇත්තටම එමා කියන්නේ අහිංසක විදිහට ඉන්න ගුරුවරයෙක් වුණාට එයාට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න හොඳ ශක්තියක් වගේම ලොකු ධෛර්යයක් හිතේ තියෙනවා. මේ අතරේ ටික වෙලාවක් යද්දී අර එමාගේ කායක දගපු මිනිස්සයා එමාගේ තාත්තවත් අරගෙන කායක තිබ්බ ප්ලේස් එකට එනවා.
මෙයාලා දෙන්න ඒ අවට පරීක්ෂා කරලා බැලුවට පස්සේ තේරුම් යනවා කවුරු හරි කට්ටියක් එමාගේ පස්සෙන් පන්නනවා එමාට මොකක් හරි කරදරයක් කියලා. ඒත් එක්කම එමාගේ තාත්තා එයාගේ යාළුවාට එමා පොඩි කාලේදී වුණ සිද්ධියක් ගැන කියනවා. මෙයා හමුදාවේ හිටපු කෙනෙක් ඉඳලා එමාට පොඩි කාලේ ඉඳලාම ආත්ම ආරක්ෂක ක්‍රම ගොඩක් උගන්වලා තියෙනවලු. හැබැයි දවසක් මෙයා සතෙක්ට වෙඩි තියන්න කියලා එමාට බල කරද්දී අන්න ඒ වෙලාවේ තමයි එමාට පළවෙනි පාරට හිතලා තියෙන්නේ ඒ විදිහට අහිංසක සත්තුන්ට කරදර කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා. එදා ඉඳලා එයා කවදාවත්ම තුවක්කුව අල්ලලා නැහැ. ඒ හින්දා තමයි එයා යාගේ තාත්තා වගේ වෙන්නේ නැතුව අහිංසක විදියට කරන්න පුළුවන් ගුරු වෘත්තිය වගේ ජොබ් එකක් තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒ කතාවෙන් පස්සේ මෙයාලට කරන්න දෙයක් තිබුණේ නැති හින්දා තාත්තා යාළුවාට කියනවා ආපහු ගෙදර ගිහිල්ලා ළමයා එනකල් බලාපොරොත්තු තියාගෙන බලාගෙනමු කියලා. ඒ අතරේ බොයිලත් එක්ක හිටපු අර අනිත් මරයා කඳු ගැටයක් උඩට වෙලා හැම සිද්ධියක්ම බලාගෙන තමයි හිටියේ. එයා කඩාගෙන පැනලා එමාව අල්ලගන්නේ නැතුව අනිත්තාට කෝල් කරලා කියනවා මෙහෙම තමයි අපි දෙන්නට කෙල්ලව හම්බ වුණා. හැබැයි කොහොම හරි කෙල්ල බොයිලව අල්ලගත්තා කියලා. බොයිල ළඟ තිබුණ වෝකිටෝකියකින් එමාටත් මේ කතාව ඇහුණා. එයා වෝකිටෝකිය එකත් අරගෙන එතනින් යන ගමන්ම එකෙන් කතා කරලා මැරයන්ට කියනවා උඹලා තවදුරටත් මට කරදර කරනවා නම් බොයිලට වගේම අනිත් හැමෝටම මැරෙන්න වෙනවා කියලා. හැබැයි මැරෙව සෙට් එකේ කවුරුත්ම ඒකට බය වුණේ නැහැ. බොස්මන් කෑ ගහලා කියනවා උඹට වැඩි වෙලාවක් ඉතුරු වෙලා නැහැ කියලා. එතකල් ওই විදිහට සෙල්ලම් කරන්න කියලා එයා කියනවා. මේ කතාව අතරදී එමා එතන තිබුණ කඳු ගැටයක් උඩට ගොඩ වෙලා අනිත් මැරයාත් එතනට එනකල් බලාගෙන ඉඳලා මෑන් ගොළුවටත් අඩි ගලක් අතාරිනවා. මෙයා හිතුවේ මැරයා මැරුණා කියලා. හැබැයි එහෙම වෙලා තිබ්බේ නැහැ. එමා ගල් පර්වතයේ ඉඳලා බිමට බහිනකල් බලාගෙන ඉඳලා පොර එකපාරටම ඇඟට කඩාගෙන පැනලා ගර්ල්ගේ හුස්ම හිර කරලා දාන්න පටන් ගන්නවා. ඒත් එමා කොහොම හරි කරලා පොරගේ තුවක්කුව උදුරලා අරගෙන අන්තිමට කොහොම හරි ඒකෙන්ම වෙඩි තියලා මෑන්වත් ඉවරයක් කරලා දානවා. මේ වෙලාවේ බොස්මන් මොකක්ද උනේ කියලා බලන්න මැරයාට කතා කරද්දී එමා තමයි වෝකිටෝකියක ආන්සර් කරලා කතා කරන්නේ. එයා කියනවා උඹේ දෙවනි මැරයාවත් මම ඉවරයක් කරලා දැම්මා. ඒ වගේම තමයි ඉතුරු වෙලා ඉන්න 4 දෙනාටත් ලේසියෙන්ම බේරලා යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. එහෙම කතා කරලා ටික වෙලාවක් යද්දී හොරු සෙට් එකට පුළුවන් වෙනවා උපරිම වේගෙන් එමා පස්සෙන් පන්නගෙන ඇවිල්ලා ටිකක් දුර ඉද්දී එමාව හොයාගන්න. ඒත් එක්කම බොස්මන් එයාගේ රයිෆල් එකෙන් වෙඩි තියන්න පටන් ගත්තට පස්සේ එමා එකපාරටම වෙඩි වැදුනා වගේ බොරුවට ඇදගෙන වැටෙනවා. හැබැයි වැඩි වෙලාවක් යන කලින් කට්ටිය දැක්කා ඒක රංගපෑමක් විතරයි කෙල්ල හිමීට කර්මාන්ත ශාලාවක් දිහාට බඩගාගෙන යනවා කියලා. ආයෙත් බොස්මන් වෙඩි තිබ්බ හින්දා එමාට පුළුවන් වුණා මේ පාර නම් ආවරණයක් හොයාගන්න. මේ හින්දා මෑන් මේ වෙලාවේ එයාගේ කට්ටියට කියන්නේ එයා මෙතන ඉඳන් ස්නයිපර් එකෙන් ෂූට් කරලා කෙල්ලව ටාගට් කරන්නම් එතකල් අනිත් කට්ටියට කර්මාන්ත ශාලාව වට කරලා ගර්ල්ව අල්ලගන්න try කරන්න කියලා. ඒකෙන් පස්සේ කට්ටිය එක එක පැතිවලට ගිහිල්ලා කර්මාන්ත ශාලාව චෙක් කරන්න පටන් ගත්තට පස්සේ එමා හැංගිලා ඉඳලා එක පාටම යකඩකින් ඇනලා එක මැරයක ඉවරයක් කරලා දානවා. මෑන්ගේ කෑ ගහILLට ෆිට් වගේම ඉතුරුලා හිටපු අනිත් මැරයාත් ගොඩක් බය වුණා. ෆිට් හිමීට ඇවිල්ලා බිල්ඩින් එකට ඇතුළු වෙන්න හදද්දිම එමා කරන්නේ ෆිට්ගේ අතේ තිබුණ තුවක්කුව උදුරගෙන බෙල්ලට පෙහියක් තියලා මෑන්ව අල්ල ගන්නවා. මේ වෙලාවේ බෝයි එයාව මරන්න එපා කියලා බැගෑපැත්තලා ඉල්ලපු හින්දා එමාටත් පොරගෙන අනුකම්පාවක් ඉදලා මරන්න නැතුව අතහැරලා දානවා. හැබැයි ඊට පස්සේ ෆිට් එළියට ගියපු ගමන්ම කෙල්ල මෙතන ඉන්නවා කියලා කෑ ගහන්න පටන් ගත්ත හින්දා එමා එයාගේ අතේ තිබුණ පිහියෙන් දමලා ගහලා ෆිට්වත් ඉවරයක් කරලා දානවා. මේ හින්දා අනිත් දෙන්නට බැරි වුණා එමා හරියටම ඉන්නේ කොතනද කියලා දැනගන්න. දැන් බොස්මන් වෝකිටෝකියගෙන් එයාගේ කට්ටියට කතා කරද්දී කවුරුත්ම ආන්සරයක් දුන්නේ නැති හින්දා මෑනුත් කර්මාන්ත ශාලාව පැත්තට එනවා එමාව හොයාගෙන. මේ වෙලාවේ කොහොම හරි ඉතුරු වෙලා හිටපු අන්තිම මැරයාත් එමාව දැකලා එකපාරටම එයාගේ ඇඟට කඩාගෙන පැනලා අල්ල ගන්නවා. එමා පොරට කියනවා උඹ හරියමම් පිරිමියෙක් නම් ආයුධ පැත්තකට දාලා මාත් එක්ක ෆයිට් කරන්න වරෙන් කියලා. ඊට පස්සේ පොර අතේ තිබුණ ගන් එකත් පැත්තකට විසි කරලා දාලා මුලින්ම එමාට අල්ලගෙන හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ වැඩි වෙලාවක් යන කල නෙමෙයි. එමා මුලින්ම හොඳටම ගොඩි ගාලා කොහොම හරි කරලා යකඩයක් හොයාගෙන ඒකෙන්ම පහර දීලා මෑන්වත් ඉවරයක් කරලා දානවා. දැන් ඉතුරුලා හිටියේ බොස්මන් විතරයි. එමා කර්මාන්ත ශාලාවෙන් එළියට ඇවිල්ලා එතනින් පැනලා යන්න හදද්දී බොස්මන් එතනට ඇවිල්ලා එක පාරටම මෙයාගේ දිහාට තුවක්කුවක් දික් කරනවා. හැබැයි එමාට පුළුවන් වෙනවා බොස්මන්ගේ අවධානය වෙනස් කරලා එකපාරටම සයිඩ් එක පනින ගමන් අනිත් පැත්තට වෙඩි තියලා බොස්මන්ගේ කතාව සදාටම ඉවරයක් කරලා දාන්න. ඒ විදිහට තමයි එමා ටීචර් කෙනෙක් වුණත් මැරයෝ 6 දෙනෙක් එක්කම ෆයිට් කරලා අන්තිමට කොහොම හරි ජීවිතේ බේරගන්නේ. ඉතින් ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා එමාගේ තාත්තා මේ වෙලාවේ එයාගේ ගෙදර ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා කොයි වෙලාවක හරි තමන්ගේ දුව එනකල් කියලා. ගොඩක් වෙලාවක් යනකල් බලාගෙන ඉඳලා මෙයා දැන් හොඳටම අඬන්න පටන් ගන්නවා. ඒ එමාට කරදරයක් වෙලා කියලා හිතලා. හැබැයි කොහොම හරි එයා එකපාරටම දකිනවා එයා හිතපු විදිහටම එමා ජීවිතේ බේරගෙන දැන් ගෙදරටම ඇවිල්ලා කියලා. ගර්ල්ගේ උරහිසට වෙඩි උණ්ඩයක් වැදිලා තිබුණත් එයාට පුළුවන් වෙලා තියෙනවා කොහොම හරි කරලා ඒ අමාරුවක් තියාගෙන තාත්තාගේ ගෙදර හොයාගෙන එන්න.
තාත්තා මේ වෙලාවේ මාව දකින්නවත් එක්කම ගොඩක් ආදරෙන් එයාව වැළඳගෙන ඉක්මනට මෙයාව රෝහලකට අරගෙන යනවා වගේම ඒත් එක්කම තමයි මේ සුපිරිම මූවි එකේ කතාව ඉවර වෙන්නේ. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් අපි තවත් මේ වගේම සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.